හරි ළමයි එහෙනම් අපි දැන් හදන්න යන්නේ මෙන්න මේ වගේ ජ්‍යාමිතිය ප්‍රශ්නයකට උත්තර ගන්න කොහොමද කියලා මම ඔයාලට පොඩි වීඩියෝ එකක් අරගෙන ආවේ. හරි අපි බලමු ඔයාලට මේ රූපේ පේනවා ඇති. මම මේ දීලා තියෙන මේ තියෙන ළමයි රූපේ. හරිද? මෙන්න මේ රූපය මම ආය පාරක් මෙන්න මෙහෙම අරගෙන තියෙනවා ඔයාලට පැහැදිලි වෙන්න. හරිද? එතකොට මේ ලොකු රූපෙ දිහා බලන්න ගානේ තියෙන රූපෙ දිහා බලන්න යන්න එපා. මේ ලොකු රූපෙ දිහා මෙන්න මෙයා දිහා බලන්න අපි මේ විස්තරය කියමු. හරිද? අපි බලමු මේ විස්තරය කියවලා. O කේන්ද්‍රය වූ වෘත්තයක AE විස්කම්භයක් වන අතර මේ AE කියන්නේ විස්කම්භයක්ලු GAH ස්පර්ශකයක්ලු. මෙන්න මේ GAH කියන්නේ මෙයා මේ වෘත්තයට ස්පර්ශ වෙලා තියෙන කෙනෙක් කියලා කියනවා. ඊළඟට මෙන්න මේ B C කියන්නේ මෙතන ඉන්නේ D සහ E කියන හතර දෙනා වෘත්තය මත ඉන්න ලක්ෂ 4ක් කියලා කියනවා. හරිද? ඔන්න ඔය විස්තර ටික කියනවා. ඊළඟට කියනවා ළමයි AD සමානයි DC ලු වැදගත් එක්කෙනෙක්. AC සමානයි DC ලු මෙන්න මෙහෙම මේ දෙන සමානයිලු. හරිද? අපි ආ රූපේ ලකුණු කරොත් ලකුණු ගන්න වෙන්නේ ළමයි. කොහොමද රූපේ ලකුණු ගන්න වෙන්නේ? අපි ලකුණු කරමු. මෙන්න මේ AC ට DC දෙන්න සමානයි කියලා නෝ කියන්නේ. හරි. අපෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා ළමයි. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය කවුද අපෙන් අහන්නේ? අපෙන් අහනවා මෙන්න මේ ABC කෝණය අපි පොඩ්ඩක් කියවලා ලකුණු කරගමු. හරිද? මෙන්න මේ ABC කො බලන්න ABC ABC මෙන්න මෙයා මෙන්න මේ කියන ABC කියන කෝණය මේ ඉන්නේ මෙයානේ මේ ABC කියන්නේ. හරි? මෙයා GAD වගේ GAD මෙන්න මෙයා වගේ. හරිද? මම යාව දාන්නකො වෙන පාටකින්. හරිද? මෙන්න මෙහෙමනේ ඉන්නේ. මෙන්න මේ GAD කෝණය වගේ GAD කෝණය වගේ දෙගුණයක් කියලා පෙන්වන්නලු මෙන්න මේ ABC ව. රයිට්. අපි එහෙනම් ඔන්න ඔය පළවෙනි ගාන හදන්න යන්න මෙන්න මෙයාව තමයි අපි හදන්න යන්නේ. පළවෙනි ගාන හදමු. හරි. ළමයි ඔයාලට මේ මතක තියාගන්න මෙන්න මේ කියන පොයින්ට් ටික. හරිද? එතකොට මෙන්න මේ දැන් අපිට කිව්ව නේද GAH ස්පර්ශකයක් කියලා. මෙන්න මේ GAH ස්පර්ශකයක් කියලා කිව්වනේ. හරිද? එහෙනම් ළමයි මෙන්න මේ GAH කියන්නේ ස්පර්ශකයක් නම් ඔයාලා පොඩ්ඩක් මතක් කරන්න අපි අවසානට O level වල කියන්නේ අපි ඉගෙන ගන්න අවසාන ප්‍රමේය පොඩ්ඩක් මතක් කරන්න ඔයාලා. මොකක්ද අපි ඉගෙන ගන්න අවසාන ප්‍රමේය? මතක් කරනවා නම් කියන්නේ මම ඔයාලට මේ ප්‍රමේය පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න. මෙන්න මේ ප්‍රමේය මතක් කරගන්න. හරිද? මෙන්න මේ ප්‍රමේය. බලන්නකෝ මෙන්න මෙහෙම ප්‍රමේයක් තියෙනවා. මේ ප්‍රමේයෙන් කියනවා වෘත්තයෙන් ස්පර්ශකයක් ස්පර්ශ ලක්ෂයේදී ඇඳපු ජායත් එම මේ ජායත් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට සමානයි කියලා කියන ළමයි. හරිද? මෙන්න මෙහෙම දෙයක් කියලා කියන්නේ. හරි? ඉතින් මම ඔයාලට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකද්ද මේ කියන්නේ කියලා. හරි? මෙන්න මෙයා. මේ තියෙන ස්පර්ශ කියන්නේ මේ තියෙන ස්පර්ශකය. පැහැදිලිද? මේ තියෙන ස්පර්ශකයනේ. මේ ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂය කියන්නේ ළමයි වෘත්තයේ ස්පර්ශ වෙන තැන. වෘත්තයේ මෙයා ස්පර්ශ වෙන්නේ කොහෙන්ද කියන්නේ? මෙන්න මෙයා ගාවින් නේද ස්පර්ශ වෙන්නේ. හරිද? C ගාවින් ස්පර්ශ වෙන්නේ. C ගාවින් තමයි ස්පර්ශ වෙන්නේ මේ වෘත්තයට මෙයා. හරිද? එතකොට වෘත්තයේ ස්පර්ශකයයි ස්පර්ශ ලක්ෂයේදී ඇඳපු ජාය කියන්නේ මෙන්න මෙයා ගාවින් ඇඳුණු ජාය කවුද? මෙයා ගාවින් ඇඳුණු ජාය කියන්නේ ළමයි මෙන්න මේ AC කියන ජාය. එතකොට අපිට කියන්නේ මෙන්න මේ ස්පර්ශකයයි ජායයි අතර තියෙන කෝණය මෙන්න මෙයා. මෙන්න මේ ස්පර්ශකයේ හැදෙනවනේ ජායක් මේ AC කියලා තියෙන ජාය. අන්න ඒ ජාය හදනවනේ ළමයි වෘත්තයේ කෝණය. කියන්නේ ජායෙන් හැදෙන කෝණයක් තියෙනවනේ වෘත්තයෙන් හැදෙන අනිත් පැත්තේ. ඒ කියන්නේ දැන් මෙන්න මේ මෙයා ඉන්න පැත්තේ නෙවෙයි. ඊට අනිත් පැත්තේ ජායෙන් ආපාතනය කරනවනේ මෙන්න මෙහෙම කෝණයක්. මේ A කින් ඇවිල්ලා C කින් ඉවරුණා. මෙන්න මෙයාට සමානයිලු කියලා කියනවා. හරිද? එහෙනම් ළමයි මෙන්න මේක තමයි ප්‍රමේය බලන්නකො මෙන්න මේම ස්පර්ශකයයි ජායයි අතර කෝණය ඒ ජායෙන් වෘත්තයේ අනිත් පැත්තේ හදන කෝණයට සමානයි. කියන්නේ මෙයා A නම් මේ කෝණයත් Aම තමයි. හරිද? ඔන්න ඕක මතක තියාගෙන ගිහිල්ලා අපි ඒක ඇප්ලයි කරමු මෙන්න මෙයාට. හරිද? බලාගන්න. දැන් ඔන්න ඔය කතන්දරේ බලන්නකො මම මේ GAD මම දාගන්නද A කියලා. දැන් ඔහොම බලන්න මෙන්න මේ දෙක තමයි අපිට හොයන්න යන්න තියෙන්නේ. මම දාගන්න GAD ට A කියලා. හරිද? GAD මම දාගන්නවා A කියලා. මෙන්න මේ GAD කෝණය මෙන්න මෙයා දාගන්නවා A කියලා. හරි? මෙයා A නම් ළමයි එයා නේද ඔය මං කිව්ව ස්පර්ශකයයි මෙයා තමයි ස්පර්ශ වෙන තැන. ස්පර්ශ වෙන තැන එයා ස්පර්ශකයත් එක්ක හදපු ජායනේ මේ. හරිද? මේ තමයි ජාය ඇත්තට.
මෙයා තමයි ස්පර්ශක වෙන තැන ස්පර්ශ ලක්ෂ්‍ය මෙයානේ. එතනින් GAD කියන්නේ ඇවිල්ලා ඒ ජායත් අතර තියෙන කෝණය. එයා සමාන කාටද? එයා සමානයි මේ ජායෙන්. ඒ කියන්නේ AD ජායෙන් හදුන කෝණය මෙන්න මෙයා නේද ළමයි? AD ජායෙන් හදන වෙන මෙයාට නේද? එහෙනම් අපි මෙයාට A කියලා දාගත්තොත් මේ කෝණයත් කවුරුමද? එයත් Aම වෙනවා. එයත් Aම වෙනවා. හරිද? ඒතර ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ එයා A උනේ ඇයි කියලා. ඊළඟට අපි ළමයි දාලා තිබ්බ මතකද? මේක මම ඉතින් මකුණා. මේ ඉස්සෙල්ලා දැම්ම නේද මෙන්න මේ පාදක සමානයි කියලා. නිල් පාටින් ඉරි ගහලා තියෙන පාදක සමානයි කියලා අපි දැම්මනේ. එතකොට නිල් පාටින් ඉරි ගහපු පාදක සමානයි නම් ළමයි දැන් එතකොට මේ CDA කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් වෙනව නේද? මේ මෙන්න මේ පාදේ බලන්න. මෙන්න මේ පාදයයි මේ පාදයයි සමානයිනේ. ආන් ඒ දෙන සමානයි නම් ළමයි අපිට මේ සමාන පාද දෙක ඉදිරියෙන් ඉන්න කෝණ දෙකත් සමානයි කියලා ගන්න පුළුවන්. එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව මෙන්න මෙයත් කවුරුමද? මෙයත් ඒ. හරිද? එතකොට මෙයත් ඒ මෙයත් ඒ කියන්නේ GAC කියන කෝණය. මෙන්න මේ GAC කියන කෝණය කීයක් A කියලා කියන්න පුළුවන්ද? එයාට කියන්න පුළුවන් ළමයි අපිට මෙයාට කියන්න පුළුවන් 2ක් A කියලා. GAC කෝණය සමානයි 2ක් A කියලා කියන්න පුළුවන්. අර එන. දැන් බලන්නකො ළමයි කලින් වගේම අර කලින් කතන්දරේ බලන්න. වෘත්තයක් ඉන්නවා ස්පර්ශකයක් අන්නේ ස්පර්ශක නේ. මොනින් බාන ස්පර්ශනකම දින්නවා. හරිද? මෙන්න මෙයාට අපි ස්පර්ශකයක් කියලා ගමු. එතකොට දැන් බලන්න හරිද? දැන් බලමු මේ තමයි ඔය කියන 2ක් A කියලා. මෙයා කෙනුත් හදලා තියෙන නේද කොහොම කොහොමද? මේ ඇවිල්ලා A මෙතන 2ක් C වෙන්නේ මෙයා C. අන්න මේ මම මෙයා දෙන්නම් මෙන්න මෙයා ඔය කියන්නේ. ඔන්න ඔයා. හරිද? එයාගේ ස්පර්ශකය නේද ළමයි මෙන්න මේ රූපය දෙන්න. මෙන්න මෙයා. එයාගේ ස්පර්ශකය නේද මේ AC කියන්නේ. එතකොට ඒ ස්පර්ශකයෙන් කලින් වගේම හදන කෝණයක් තියෙනවනේ මෙන්න මෙයා. හරිද? මම පාටිකින් දාන්න. මෙන්න මෙයත් අපි කියන්නේ 2ක් AM වෙන්න ඕනේ කියලා. ප්‍රමේය 42. එහෙනම් ළමයි ඒ විදිහට ගත්තොත් හරි මෙන්න මෙයත් කවුරු වෙනවද? එයත් 2ක් A වෙනවා. මෙන්න මේ 2ක් A ආපාතනය කරපු කෝණයයි මෙන්න මෙයයි ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ විදිහට පිහිටන නිසා මේ දෙන්න ළමයි කවුරු වෙනවද? ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ වලින් සමානයි. ඒ කියන්නේ මෙයත් 2ක් A මෙයත් 2ක් A. ළමයි A කියලා අපි සැලකුවේ GAD සමානයි A නම් එතකොට GAD වගේ දෙකක් තමයි ABC. ඒ කියන්නේ මේ දෙකක් A උනේ. එහෙනම් ගානට උත්තරේ හරියනවා. මම ඒක ලියලත් පෙන්නන්නම් ඔයාලට කොහොමද මෙයා ලියන්නේ කියලා. හරිද? අපි මෙයාව ලියලත් පෙන්නන්නම් මම ඔයාලට. ඉස්සෙල්ලාම අපි ගමු. ඔයාලට පුළුවන් නම් මෙහෙම පදයක් හඳුන්ව ගන්න රූපේ. හරිද? අපි ගමු G ඒක පැහැදිලි නෑ නේ. නෝ පැහැදිලි ලියන්න මේ කලර් එක. කළු පාටින් ලියන්න. GAD කෝණය සමානයි A නම් කියලා ගමු. මම ගානක් පටන් ගන්න පුළුවන් ළමයි මෙහෙම අපිට එකක් හඳුන්වලා දෙන්න පුළුවන්. හරිද? ඊළඟට අපි ඉස්සෙල්ලාම සැලකුවේ GAD කෝණය සමානයි ළමයි මෙන්න මේ ACD ට ඇයි එහෙම උනේ කියලා අපි දන්නවා හේතුව මොකද්ද? ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයත් සමානයි. ඒ කියන්නේ ළමයි අපි දාන්න පුළුවන් A සමානයි ACD ට. ACD කවුද? එයත් ඒ ඊළඟට ළමයි හරිද? ඊළඟ මතක් කරන්න. හරිද? මම මේ ඔක්කොම ඊට පස්සේ ටික ළඟට ලං කළා ඊළඟ වෙන්නම්. අපි දැන් ලිව්වන්නම මෙන්න මෙහෙම කවුද? අපිට කිව්වා නේද? AD සහ ළමයි DAC කෝණය සමානයි DCA ට ළමයි මොකක්ද හේතුව? සමද්විපාද ත්‍රිකෝණයක් යා. එහෙනම් ළමයි මෙන්න මෙයත් කවුද? DAC කියන එකනත් A. හරිද? DAC එකනත් A. DAC නේ. DAC කෝණයත් ඇවිල්ලා Aම තමයි. හරිද? එයත් එනං දැන් ළමයි අපි දන්නවා. හරි? කලින් ප්‍රමේයම අපිට දාන්න පුළුවන්. මම මෙයා පොඩ්ඩක් පොඩි කරගන්නවා. හරිද? හරිද?
ඒ ලියුවට කියලා ඔය තියෙන්නේ. හරිද? ඊළඟට අපි දැන් ලියමු මේ පැත්තේ ලියලා එහා පැත්තට දාගමුනේ. හරිද? අපි ලියමු තමයි දැන් අපි දන්නවා එම නිසා GAC කෝණය සමානයි 2Aට. ඊළඟට GAC සමානයි ළමයි කාටද? ABCට. හරිද? හේතුව තමයි ආයෙත් ළමයි ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ තමයි ආයෙත් හේතුව. එම නිසා ළමයි GAC මෙයා 2යි එන්නේ. 2A සමානයි ABC කෝණය කියන්න පුළුවන්. ළමයි 2A. A කියන්නේ අපි දැම්ම නේද GAD කියලා. හරිද? A කියන්නේ GAD නිසා 2 වැඩි කිරීම GAD කෝණය සමානයි ABCට. මෙයා අපේ ෆයිනල් ආන්සර් එක 2යි GAD කෝණය සමානයි ABCට. හරිද? ඔන්න ඔහොම තමයි ළමයි අපේ ෆයිනල් ආන්සර් එක එන්නේ. හරිද? එතකොට මෙන්න මෙහෙම තමයි අපේ ෆයිනල් ආන්සර් එක එන්නේ. මම මේකත් ආයෙ මම අතන එක්කෙනා ගාවින්ම දාගන්නම්. එතකොට ඔන්න ඔහොමයි අපි පළවෙනි එකට උත්තර ගත්තේ. හරි? ඔන්න ඔහොම තමයි වෙන්නේ එහෙනම්. රයිට්. පළවෙනි එක ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එන්නම් කොහොමද දෙවෙනි කොටසට උත්තර ගත්තේ කියලා. මේ පළවෙනිය මේ දෙවෙනිය.